ඉතින් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ යාළුවෝ හැමෝටම. අපි අද යන්නේ සාමෝ මාස 2කමාරක් විතර වෙන පැටව සෙට් එකක් ඉන්නවා. එයාලා දැන් මේ පොඩි කූඩුවක තමයි තාම ඉන්නේ. ඒකට එයාලව ලොකු කූඩුවකට මාරු කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. අපි බලමු එක එක්කෙනා කොහොමද ඒකට මාරු ගන්න කියලා. මෙයා කිරිම සතෙක්. සාමාන්‍ය මාස 2කමාරක් විතර 2කමාරට වැඩි සාමාන්‍ය මාස 3ක් විතර වෙන මේ කිරිම සතෙක් තමයි මෙයා. මෙයාව තමයි පළවෙනි කූඩුවට දාන්න යන්නේ. බලමු අපි. මෙයාලගේ අලුත් කූඩුව. අපි එක් එක්කෙනාව ගෙනල්ලා බලමු නේද? ඉන්නවා වයිට් සාම කෙනෙක්. මෙයා වයිට් සාම කෙනෙක්. මෙයා මේ ගෑනු සතෙක්. මෙයාලා ඉතින් මාස 2ක් විතර වෙනකන් අර පොඩි කූඩුවේ තමයි හැදුනේ. ඒකේ හොඳ උෂ්ණත්වය යාමනය වෙනවා. ඉතින් දැන් මේ ලොකු කූඩුවකට යන්න එයාලගේ කාලේ හරි. දැන් මේ යාලා කොටා ගන්න තමයි බලන්නේ. පොඩි කාලේ ඉඳන්ම. ඒකින් කොහොමද සාමු කියන කුකුළු වර්ගයේ ස්වභාවයක්නේ. අපි ඉක්මනට අනිත් සත්තු ටිකත් මාරු කරගමු. සාමාන්‍ය මෙතන සාමු කුකුළු වර්ග සාමු කුකුළු 5 දෙනෙක් ඉන්නවා. මෙයා තමයි ඒකේ හොඳටම හැදිච්ච කුකුලා. මේ පිරිමි සතෙක්. මාස 2කමාරේ තාම වයස. එයාත් ගෑනු සතෙක්. ඉතින් අන්තිමට දාමු කූඩුවට. ඒතර යාළුවෝ ඔහොම තමයි මේ සාමු කුකුල් ටික අපි කූඩුවට මාරු කරේ. සාමාන්‍යයෙන් මාස 2කමාරක් විතර වෙන මේ වෙනකොට හොඳටම හැදිලා ඉන්න පැටව සෙට් එකක් තමයි මේ. මේ විල ඕසාමු. සාමාන්‍ය මෙයාගේ මේ අම්මා අලු පාට සතෙක්. එතකොට තාත්තා කළු සතෙක්. එතකොට මේ වයිට් එක වැදිලා තියෙන්නේ මම හිතන්නේ යාළගේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස් ලාගේ ඉඳන් එන ලයින් එකක්. තාම පැටව සෙට් එකක් තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි යාළුවනේ අද අපි සාමු කුකුළු සෙට් එකක් අලුත් කූඩුවට මාරු කරන එක සිද්ධ කරේ. මම තව ඉස්සරහට ඔයාලට සාමු ගැන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට සුබ දවසක්.